සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ හරිම ලෙහෙසියෙන් ඉක්මනට රයිස් කුකර් එකේ බිරියානි එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉක්මනින්ම අපිට හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා මම මෙතන චිකන්. ඒකට මම මිරිස් කුඩු තේ හැඳි 2ක්, බිරියානි මසාලා පවුඩර් තේ හැඳි 2ක්, කරපිංචා, රම්පේ 3-5 කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු, කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට, අඹරාගත් ඉඟුරු සුදු ලුණු පේස්ටිය සහ පොල් තෙල් මේස හැඳි 2ක් දාගත්තා. ඒ වගේම යෝගට් මේස හැඳි 4කුත් මම මේ චිකන් එකට දාගන්නවා. දාලා මේ විදියට හොඳින් කලවම් කරගෙන ඒ වගේම රස අනුව ලුණු එකතු කරගෙන මේ විදියට හොඳින් කලවම් කරගෙන ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පැයක් පමණ තියාගන්නවා. බාස්මති සහල් තමයි මං අරගත්තේ. මේ හාල් ටික හොඳින් සෝදගෙන විනාඩි 5ක් විතර මම මේක පෙඟෙන්න පැත්තකින් තියනවා. ඔන්න දැන් මං රයිස් කුකර් එකේ තමයි මේ බිරියානි එක හදන්නේ. රයිස් කුකර් එකේ භාජනය රත් වෙනකොටම තෙල් ටිකක් මම දාගන්නවා. රම්පේ කරපිංච සහ කුරුඳු පොත්ත කරාබු නැටි 2-3ක් එනසාල් එකතු කරගෙන මේ විදිහට මම තෙලෙන් බෙද ගන්නවා. ඇත්තටම දැන් හරිම සුවඳයි. මේකට මම කලින් බෙදගත්ත ලුණු ටිකත් එකතු කර ගන්නවා. මේ විදිහට කලවම් කරගෙන ශීතකරණයේ පහළ කොටසේ පැයක පමණ කාලයක් අපි තියාගත්ත චිකන් ටික දැන් මම මේකට එකතු කර ගන්නවා. මේ චිකන් ටික හොඳින් උයා ගන්න ඕන. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ තව විනාඩි 2ක් විතර මම වහලා ආයෙ නැවත තඹ ගන්නවා. දැන් නම් චිකන් ටික තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට බාස්මති හාල් ටිකත් එකතු කර ගන්නවා. මේ විදිහට හාල් ටිකත් එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන මෙන්න මේ ගානට වතුර ටිකක් දාගෙන සාමාන්‍ය බත් වෙන ප්‍රමාණයට වඩා වතුර ටිකක් අඩුවෙන් තියන්න ඕන. රස අනුව ලුණුත් එකතු කරගෙන මම දැන් තඹගත්ත බිත්තර ටිකත් මේකටම එකතු කරගෙන පියනෙන් වහලා මේ බත් එක තඹ ගන්නවා. විනාඩි 8කට පස්සේ තමයි මේ තියෙන්නේ. දැන් නම් බත් එක සාමාන්‍ය මට්ටමට තැම්බිලා මේ තියෙන්නේ තවත් විනාඩි 3කට පස්සේ. දැන් නම් අපේ බත් එක හොඳටම තැම්බිලා තියෙන්නේ. බත බෙරි වෙලත් නැහැ. ඇත්තටම හරිම සුවඳයි. හරිම ලස්සන පාටකට ඇවිල්ලා මේ තියෙන්නේ මං උයාගත්ත බිරියානි එක. ඇත්තටම හරිම සුවඳයි දැන් නම් මෙතන. ඒ වගේම බත් එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මේ රස්නෙට තව ටිකක් තියාගන්න විනාඩි 3ක් විතර තියාගන්නවා මම. මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ. දැන් නම් ඉතින් බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට රස බලන්න. ඉතින් මම කලින් බෙදගත්ත බීලුණු ටිකකුත් මම මේ පිඟානට එකතු කර ගන්නවා. දැන් අපි රස බලමු.
ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකක් අරන් එනතුරු ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.